මට කියලා අකඩ බොන දෙකට පලන් ගන්න තමයි. අනේ මේ මගේ නංගි කියලා පව් කියලා මෙතන ප්‍රෝග්‍රෑම් එකකට එක්කන් ආවම එනවා මෙතන උඩින් යන්න. ඕන කන්නෝ. හරි පොඩි ඉන්න මගේ දිවාග තියෙනවා කොද්දනේ සින්දුව මේ මිය යන්න සූදානම් පෙරදම දරා. වැරදි. මේක ක්‍රිකට් සින්දුවක් වෙන්න ඕනේ. ඔය ඉතින් හරිනේ දැන් ඔය පෙරදුනහම ඒක දරාගෙන මිය යන්න සූදානම් කියලා තමයි කියන්නේ. නෑ ලෝසි මම පොඩ්ඩක් ලේසි කරන්න. මේක සුනිල් පෙරේරා මහතා ගායනා කරපු ප්‍රසිද්ධ ගීතයක්. ආයෙත් කරන්න හරි. සුමිහිරි පානේ පදමට ගහලා. ඒකනේ? වැරදි. මම නැවතත් මතක් කරනවා මේක ක්‍රිකට් සින්දුවක්. ඒක ක්‍රිකට් සෝං එකක්. දැන් ඕක වෙඩින් එකක ගැහුවොත් වෙඩින් සෝං එකක්. ඕක පාටි එකක ගැහුවොත් පාටි සෝං එකක්. ක්‍රිකට් මැච් එකකදී ගැහුවොත් ක්‍රිකට් සෝං එකක්. පිළිතුරු බාර ගන්න බෑ. අයියෝ ඒකවත් දන්නේ නැද්ද? ශ්‍රී ලංකා කොල්ලෝ අස්සල් යකඩ බෝල දෙකට. එතකොට මෙහෙම කළා පෙන්නුවේ ලබු ගෙඩි. ඒ මොකද්ද? ශ්‍රී ලංකා. එතකොට දැන් මේ බලන් ගියාම මේ වස බීලා මැරෙන්නට පස්සේ තමයි යකඩ බෝල පල්ලා තියෙන්නේ. එතකොට ඔයා කන නිල දිගේ ණයක් ඇදලා ගියේ ඒක හරියද? ඔව් හරි තමයි. මොකද දැන් අර කැල්ලිය ණය බෝතලයකට දාන්න පුළුවන් නම් මෙතන කන නිල දිගේ ඇදිලා යන්න බැයිද? අනේ මේ මට කියලා යකඩ බෝල දෙකට පලන් ගන්න තමයි. අනේ මේ මගේ නංගි කියලා පව් කියලා මෙතන ප්‍රෝග්‍රෑම් එකකට එක්කන් ආවම එනවා මෙතන උඩින් යන්න. ඔව් ඉතින් ඔයා එක කවුද ප්‍රෝග්‍රෑම් එකකට එන්නේ? අහන්න හැම නිලියෙම මොකද කිව්වේ? අපෝ මට නම් බෑ ලෝචින් නම් එන්න කියලා කිව්වා. මේ පළවෙනි මේ ගලන මගේ නෙණිම. අද මම මෙතනට රුපියල් 500 දුන්න ටුක් එක. මට ඒක දෙනවා. ඕ ප්‍රිය රස්කාගෙනි අදට කැච් ක්‍රිකට් සෝං තරඟාවලිය අවසానයි. නැවතත් ඊළඟ ශ්‍රී ලංකා මැච් එකේදී අපි හම්බෙමු.